මහාචාර්ය අචාන්ත පෙරේරා අද මේ නීතිපතිතුමා හමුවීමට ආවා ලියුමක් බාර දෙන්න. ඒක තමයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඒ වෙච්ච සිද්ධියට අපේ රටේ ලැබිය යුතු වන්දි ප්‍රමාණය ඇවිල්ලා ඩොලර් බිලියන 1ක්. ඒ තමයි පළවෙනි වාරිකය. හැබැයි ඉදිරියේදී අපිට ඩොලර් බිලියන 9ක් දක්වා යන්නට පුළුවන්කම තියෙනවා. නමුත් පහුගිය දිනවල අපි දැක්ක දෙයක් තමයි මේ සුප්‍රීම කෝර්ට් එකේ ජජ්මන්ට් එක. ඒ කියන්නේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්න නඩු තීන්දුව ඓතිහාසික ඉතාමත්ම වටිනා නඩු තීන්දුව. මේ නඩු තීන්දුව කොයිතරම් කොම්පෙන්සේෂන් සඳහා වෙනම කමිෂන් එකක් ඊළඟට ඒ නැවත මුහුදේ යථා තත්ත්වයට පත් වීම සඳහා කමිටුවක් පත් කරලා ඒ වාගේ ක්‍රියාත්මක වීම වල අපි යම්කිසි දුර්වලතාවයක් දැක්කා. දැන් මෙතෙන්දී අපි කල්පනා කරා ඇයි මේ කියන එක. දැන් ඩොලර් බිලියනයක් දෙන්න කියලා තියෙන්නේ නැව් සමාගමට කියලා තියෙනවා. ලංකාවේ නැව් සමාගම වෙනුවෙන් ඉන්න නියෝජිතයෙක් කියලා. ඒ නඩුවේ කියනවා පැහැදිලිව නැව් සමාගමේ නියෝජිතයා දෙන්නම එක හා සමානව වැරදිකරුවන්. ඒ නිසා දෙදෙනාගේ එකයි මේක ගෙවන්න පුළුවන් කියන එක. දැන් ලංකාවේ ඉන්නේ නියෝජිතයෝ. මේ ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි ටික ගන්න බැරිව තමයි අද අපේ රටේ මිනිස්සු දඟලන්නේ. ඒ වගේම අපි දන්නවා මේ මුදල් එන්න තියෙනවා රක්ෂණ සංස්ථාවේ නැව් සමාගම. රක්ෂණ සංස්ථාවේ ඒක ශාඛයක් තියෙන්නේ ලංකාවේ තියෙනවා කොළඹේ තමයි ඒ ශාඛය තියෙන්නේ මේ නැව් සමාගමේ රක්ෂණ සංස්ථාව. නමුත් මේ සල්ලි ටික ගන්න නැතුව තාමත් බලබලේ මේ අතරතුරේ ආරංචියක් ආවා මේ නැවී රක්ෂණ සංස්ථාව ගිහිල්ලා ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් දීලා තියෙනවා. මේ නඩු තීන්දුව අවුරුදු 4ක් විභාග කළ දුන්න නඩු තීන්දුවක්. ඒ දුන්න නඩු තීන්දුවේ එය ක්‍රියාත්මක කරන්න බෑ කියලා නැව් සමාගමේ රක්ෂණ සංස්ථාව කියනකොට ඒ රක්ෂණ සංස්ථාවේ මිනිස්යාව මුණගැසීමේ අයිතිය කොහොමද ජනාධිපතිතුමාට තියෙන්නේ? ජනාධිපතිතුමා කොහොමද රක්ෂණ සංස්ථාවේ මිනිස්යාව මුණගැහිලා අර මේ ශ්‍රේෂ්ඨාධිකරණ දුන්න නඩු තීන්දුවක් පල්ලෙහාට දාන්නේ? මේක කරන්න පුළුවන්. මේක කරන්න බැරි දෙයක්. මේක වැරදි දෙයක්. එතකොට අද මම මේ නීතිපතිතුමාත් එක්ක ඇවිල්ලා මේ සම්බන්ධව කතා කරා. නීතිපතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මාත් එක්ක විශාල සෑහෙන වෙලාවක් මේ ප්‍රශ්න ගැන අපි කතා කරා. හැබැයි ගැටලුව තියෙන්නේ මේකයි. ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවක් කොහොමද ජනාධිපතිවරයා අතගසන්නේ? මේ ප්‍රශ්නේ මීට ඉස්සෙල්ලා මේ රටේ ආවා. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ අතිගරු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිය මේ රටේ. ජනාධිපතිතුමාට අයිතියක් නැහැ කිසිසේත්ම ඒකට අතගසන්න. දැන් මම ඉන්නවා මේ මුහුද යථා තත්ත්වයට පත් කිරීමේ කමිටුවේ සමාජිකයෙක් විදිහට මම ඉන්නවා. දැන් අපි උත්සාහ කරනවා මේ ලැබිලා තියෙන මුදල් යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ මුදල් වලින් අපිට ඕනේ මේ මුහුද යථා තත්ත්වයට පත් කරන්න. මම ඔය කියන ලොයිඩ්ස් ඔය කියන ඉන්ෂුවර් නැත්නම් රක්ෂණ සමාගම තියෙන ස්ථානයේ එංගලන්තේ විශ්වවිද්‍යාල ඉගෙන ගත්ත මිනිස්සෙක්. මම ජර්මනියේ විශ්වවිද්‍යාල ඉගෙනගෙන ආචාර්ය උපාධිය ගත්ත මිනිස්සෙක්. මම ඇමරිකාවේ ඒ ආචාර්ය උපාධියට පස්සේ ඉගෙන ගත්ත මිනිස්සෙක්. අපි ඔය තරම් තුට්ටු දෙකට දාන්න එපා මේ රටේ. මොකද ඒකට හේතුව ජනාධිපතිතුමාට කිසිම අයිතියක් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්න නඩු තීන්දුවකට අත ගහන්න. ඒ වගේම අපි දන්නවා එංගලන්තේ තියෙන සන්තෝෂමත් දීලා ඩොලර් මිලියන 250ක. ඒක තියෙන්නේ ලොයිඩ්ස් බැංකුවේ හෝ නැට්වෙස් බැංකුවේ. මේ බැංකු දෙකේ තියෙන මේ දේ ගන්න අද වෙනකන් CID එක කටයුතු කළා නැහැ. එතකොට ප්‍රශ්න තියෙන්නේ හැමෝම දන්නවා ඒ සල්ලි දැනටමත් අරන් ඉවරයි කියලා. අරන් ඉවර වෙච්ච හිස් වෙච්ච account එකක් බලන්න කවුරුත් යන්නේ නැහැ.
දෙයෝ සාක්කි අපි මේ රටේ කතා කරනවා මහින්ද රාජපක්ෂ හොරකම් කරා කියලා. මේ රටේ කතා කරනවා බැසිල් රාජපක්ෂ හොරකම් කරා කියලා. හැබැයි ඊට වඩා හොරකම් කරපු මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒක මතක තියාගන්න. මේ හොරු අල්ලන්න කියලා ආපු අයට හොරු වෙන්න බෑ. හොරු අල්ලන්න නම් ආවේ හොරෙක්ට හොර අල්ලන්න බෑනේ. එන හොර අල්ලන්න ඉස්සෙල්ලා තමන් හොඳ මිනිහෙක් වෙලා ඉන්න. ඒක නිසා අපි විශේෂයෙන් ඉල්ලන දේ තමයි මේ වෙලාවේ ඇත්තටම මම හිතෙන් ඉතා වේදනාව විඳිනවා මේ වෙලාවේ. මොකද කාඩිනල් තුමා මේ නඩුව දැම්ම එක්ස්ප්‍රස් පර්ල්. කාඩිනල් තුමා වේදන් කරේ ඒ පල්ලියේ සල්ලි. ඊළඟ ඉදමල්ගොඩ පියතුමා දැම්ම නඩුවක්. ඒ දැම්මෙත් පල්ලියේ සල්ලි වලින්. ඊළඟ දාබරේ දැම්ම මේ නීතිඥ දාබරේ දැම්ම නඩුවක්. ඒ දැම්මේ එයාගේ රාජ්‍යනෝන සංවිධානයේ එයාගේ කම්පැනි එකේ සල්ලි. නමුත් අජන්ත පෙරේරා දැම්මේ මේ නඩුව දරුවන්ට කන්න දෙන්න කෑම දෙන්න තියෙන බස් ටික හදලා දෙන්න තියෙන සල්ලි වලිනුයි දරුවෝ ඉස්කෝලේ යන සල්ලි වලින් අවුරුදු 4ක් මං දුක් විඳා මේ නඩුවේ මේ ඓතිහාසික තීන්දුව ගන්න. එතකොට එවැනි තීන්දුවක් දීලත් ඒක ක්‍රියාත්මක කරන්න බැයි නම් මොකද්ද නීතිය ඇතිදේ? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒක නිසා මම කීයටවත් කවුරු මොනවා කිව්වත් මේ ඩොලර් බිලියන වෙනුවෙන් අනිවාර්යයෙන්ම සටන් කරනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. මොකද ඒකට හේතුව මේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිවම කිව්වා මීපා ආයතනයේ හිටපු සභාපති මීට පෙර හිටපු සංජය රාජරත්නම් කියන ඇටර්නි ජෙනරල් ඒ වගේම නාලක ගොඩහේවා මේ පුද්ගලයෝ සම්පූර්ණයෙන් වැරදි කරුවන් කියලා ඉතා පැහැදිලිව කියලා තියෙනවා. එහෙම කියලා තියෙද්දි කිසිම දෙයක් තාමත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම අද නීතිපතිතුමාත් එක්ක කතා කරා. මම කුමක්ද කරන්න යන්නේ? ඔහුගේ අදහස් ගැන විමසුවා. නීතිපතිතුමාත් එක්ක සුහදව කතා කරන්න පුළුවන්කම ගැන මම ස්තුතිවන්ත වෙනවා. හැබැයි මම මේ රජයට කියනවා අත ගැහුවොත් එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ තීන්දුවට අත ගැහුවොත් අනිවාර්යයෙන්ම හරිනේ නංගි කියනවා මේ අරගලයක් කරන්න බෑ කියලා. නංගි ඔයා කිසිම දවසකට ආවේ නෑ අරගලයට. ඔයා අරගලේ කියන එකේ සොච්චමවත් දන්නේ නෑ. ඔයා අරගලේ කියන එකේ ආරම්භයවත් දන්නේ නෑ. අරගලේ කියන ලියන්නවත් දන්නවත් දන්නේ නෑ. හැබැයි අපි අරගල කරලා මේ රට වෙනස් කරා. ඕගොල්ලෝ අපි කැත්ත ඕගොල්ලන්ගේ ක්‍රමවේදේ පාවිච්චි කළා. හැබැයි මේ එහෙම කරන්න බෑ. ඒක මම විශේෂයෙන් කියන්න ඕනේ. මගේ සීයා තමයි මාකුඹුර ප්‍රදේශයේ හිටපු ගම්පති. මගේ සීයා මාකුඹුර හිටපු ගම්පති විදියට මට තාම මතකයි අපේ ගෙදර තිබුණා දඬකඳ. මොකද ඒක කියන්නේ මේ දඬු කඳක් තිබුණා. මේ දඬු කඳ ඇත්ත වශයෙන්ම පාවිච්චි කරේ මිනිස්සු වැරදි කරාම ඒ කාලේ දඬු කඳ පාවිච්චි කළා තමයි මිනිස්සුන්ට ඒගොල්ලන්ට වැරදි නිවැරදි කරන්න දඬුවම් කරේ. මම විශ්වාස කරනවා මේ රාජ්‍ය අත තිබ්බොත් මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් නඩු තීන්දුවට ඉතා ගෞරවාන්විතව ඉතාමත්ම පුදුමාකාර ආඩම්බරයෙන් දුන්නේ ඒ ඩොලර් බිලියනයක් වන්දි ලබා ගන්නට කියලා ඉතුරු ඒ දුන්න නඩු තීන්දුවට අත තිබ්බොත් මේ රජය පණ පිටින්ම දඬු කඳේ ගහන්න ඕන. ඒ දඬු කඳේ ගහන්න මම බය නැහැ. මොකද මගේ සීයා ගම්පති විදියට ඒ දේ කරා නම් එදා මට පුළුවන් මේක කරන්න. මොකද ඉතාමත්ම ලැජ්ජයි. අනුරු මල්ලි මම ඇත්තටම ඔයා ගැන ලැජ්ජ වෙනවා. මං හිතුවේ නෑ ඔයා කවදක්වත් මෙවැනි පල්ලෙහා තත්යකට වැටේ කියලා මේ නිකන් යන රක්ෂණ මිනිහෙක්ගේ පස්සේ ගිහිල්ලා සල්ලි ඉල්ල ගන්න තරමට. ලැජ්ජයි මල්ලි ලැජ්ජයි. අජන්තක් අද වාඩි කියනවා මම අද ලැජ්ජ වෙනවා. ඔයා ඇත්ත වශයෙන් මෙවැනි පල්ලෙහාට ඔයා ජනාධිපති කෙනෙක්. ඔයා නිකම් පාරින මිනිහෙක් නෙමෙයි, බෝක්කුවක් ළඟ ඉන්න මිනිස්සෙක් නෙමෙයි. නමුත් ඔයා වරදව ගන්නවා සල්ලි නිසා. කරුණා කළා ගිහිල්ලා සාකච්ඡා කළා ඒගොල්ලන්ගෙන් සොච්චමක් ගන්න ලෑස්ති වෙන්න එපා. සම්පූර්ණම ඩොලර් බිලියන 9යි එංගලන්තෙ ගිහිල්ලා මට සටන් කරන්න උනත් මම එංගලන්තෙ හරි යනවා. බොහොම ස්තුතියි.